දැනට ලෝකේ වැඩියෙන්ම යන්ත්‍ර හදන රට මොකද්ද? දන්නවද? මොකද්ද හිතන්නේ? හිතන්නේවත් නැති රට. ඈ? ලංකාව. දැනට ලෝකේ වැඩියෙන්ම යන්ත්‍ර හදන රට කොහෙද? ලංකාව. හදලා මොකෝ කරන්නේ? එල්ල ගන්නවා බෙල්ලේ නැත්තම් ඉන වටේ. නේ? හරිද? අපි මොකද කරන්නේ? යන්ත්‍ර හදනවා හදන යන්ත්‍රය එල්ල ගන්නවා බෙල්ලේ. ඒවට නම් යන්ත්‍ර හදනවා අපිනේ. බෙල්ලේ එල්ල ගන්න ඇඟ වටේ යොතා ගන්න යන්ත්‍ර හදනවා. දැන් ලෝකේ දියුණු රටවල මිනිස්සු යන්ත්‍ර හදන්නේ එයාලගේ ආරක්ෂාව පහසුව පිණිස. අපි අය යන්ත්‍ර හදලා එල්ල ගන්න. අපේ ආරක්ෂාවටනේ. හා. නිකමට හිතලා බලන්න ඇත්තටම යන්ත්‍රයක් දැම්මහම වෙන්නේ යන්ත්‍රයෙන් මම පරිස්සම් වෙන එකද මම යන්ත්‍රේ පරිස්සම් කරන එකද? ඇත්තටම වෙන්නේ මොකද්ද? මම තමයි යන්ත්‍ර පරිස්සම් කරන්නේ නේ. ඔය යන්ත්‍ර දැම්මහම මලගෙවල් වල යන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ? කිලි අහුවෙනවා. ඒ නිසා මොකෝ කරන්නේ? මේ මලගෙවල් වල සමහරට ළඟම ඥාතියෙක් මරුණත් මලගෙදර යන්නේ යන්ත්‍රයට කිලි අහුවෙන නිසා. නේ හිතන්න ඔය යන්ත්‍ර දැම්මහම මස් මාළු කන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ? කිලි අහුවෙනවා. මටද යන්ත්‍රයටද? යන්ත්‍රයට. මමද පරිස්සම් වෙලා තියෙන යන්ත්‍රයේද පරිස්සම් කරලා තියෙන්නේ? යන්ත්‍රය. ඒකනේ ඔය මේ මරු වැඩ අපේ අය අනේ මන්ද කියලා වැඩක් නැහැ අපේ අයගේ බුද්ධිමත්කම් නන්නේ. ඔය යන්ත්‍ර දාපු අය පළවෙනි දවසේ දෙකේ මස් මාළු කන්නේ හරීම කැපකිරීමකින් මස් මාළු නොකා ඒ කැපකිරීම කරනවා. උපරිම දවසයි දෙකයි. ඉන්නම බෑ දැන්. ගෙදර හැමෝම මස් මාළු ගෙනල්ලා කනවා. දරා ගන්න බැරි වුණාම මොකෝ කරන්නේ? හරි ලස්සන වැඩ අපි කරන්නේ නේ. යනවා බුදුන් වඳින තැනට. ගිහිල්ලා යන්ත්‍රයේ හිමීහිට ගලවලා තියනවා බුදුහාඳුරන්ගේ එහා පැත්තෙන්. බුදුහාඳුර ජීවිතේට මේ යන්ත්‍ර ගැන කියලාත් නැහැ. උන්වහන්සේ මේ යන්ත්‍ර ගැන දේශනා කළාත් නැහැ. හිමීහිට යන්ත්‍රයේ බුදුහාඳුරගේ එහා පැත්තෙන් ගලවලා තියලා වැඳලා කියනවා. බුදුහාඳුරනේ මස් ඩිංගක් කාලෙන් නම් එතකම් පරිස්සම් කරගන්න. බුදුහාඳුරන්ට අපේට යන්ත්‍රයේ දීලා අර පේන තෙක්මානයක් නැති වෙන්න හැංගෙන්න ගිහිල්ලා මොකෝ කරන්නේ? පහුගිය ඇරියස් ටිකත් එක්ක අල්ලලම කනවද නැද්ද? පහුගිය ටිකත් එක්ක අල්ලලම ඇති වෙන්න මස් මාළු කනවා. කාලා දත්තසේ තියෙන ටිකත් අයින් කරගෙන ආයි මුකුත් දන්නේ නැති ගානට බුදුහාර ළඟට ඇවිල්ලා එහෙනම් බුදුහානේ පින් සිද්ධෙච්චායනේ කියලා යන්ත්‍රය අරගෙන දාගෙන යනවා. දැන් වෙලා තියෙන්නේ පරිස්සම් කරේ මාවද යන්ත්‍රයේද? අනේ මන්දනේ. අපේ අම්මලට තාත්තලට සමහරට දරුවෝ බලා ගන්නවත් වෙලාවක් නැහැ. හැබැයි යන්ත්‍ර නම් පරිස්සම් කරන්න වෙලාව දෙනවානේ. යන්ත්‍ර වෙනුවෙන් නම් කැපකිරීම කරන්න පුළුවන්. ගෝත්‍රික වෙන්න එපා. දැන්වත් ඕකෙන් එළියට එන්න. ඔය රාමුවෙන් එළියට එන්න. මිනිස්සෙක් කියලා කියන්නේ මතක තියාගන්න. බුදුහාඳුරෝ හරි සරලව දේශනා කරානේ මම කරන හොඳ මට එනවා. මම කරන නරක මට එනවා. මට නැතුව මේ වරදින්නේ හරි මම දුප්පත් වෙන්නේ හරි මම ලෙඩ වෙන්නේ හරි මේ ලෝකේ නැති ග්‍රහ ලෝකයක් හෙල්ලුණාට මම ලෙඩ වෙනවද? මොන පිස්සුද නේ? නාසකෙන් හොයනවා ග්‍රහලෝක ජීවත් වෙන්න. හොයන ග්‍රහලෝකේ අපි අපල හොයනවා. මාර මොලයක් අපේ ඇයට තියෙන්නේ. මේවා හිතන්න. හරිද? අර රාමුවේ ඉන්න එකෙන් දැන්වත් එළියට එන්න. විවෘත මනසක් ඇති කරගන්න. කවදාවත් නිවන් දකින්න බෑ නැත්තම්. විවෘත මනසක් නැත්තම් විවෘතව සමාජය දකින්න බැරි නම් ගොඩක් දේවල් අපිට වැහිලා යනවා. ගොඩක් දේවල් වලට අපි මුලා වෙනවා. මතක තියාගන්න කොහෙවත් තියෙන ග්‍රහලෝක නිසා අපිට වැරදුන්නේ මේ යන්ත්‍ර මන්ත්‍ර ඕව නිසා අපිට වෙන දේවල් නවත්තන්න බෑ. මතක තියාගන්න මේක ඒකාන්තයි. තමන් කළ හොඳ තමන්ට එනවා. තමන් කරන නරක තමන්ට එනවා. පැහැදිලිද? ඒ නිසා ඔය මේ ගමේ පන්සලේ හාඳුරන්ටත් වඩා කේන්දරකාරයෝ විශ්වාස කරන අම්මලා ඉන්නවා. අපි ඕනේ තරම් දැකලා තියෙනවා. සමහර අම්මලා ඇවිල්ලා කියන හාඳුරනේ කේන්දරයට කිව්වා උපසම්පදා හාඳුරු 5 නමක් වඩම්මලා දානෙ දෙන්න. පන්සලේ නායක හාමුදුරුවෝ කිව්වොත් එහෙම බෑ උපාසකම්මේ. පන්සලේ ඉන්නේ උපසම්පදා හාමුදුරු 3 නමයි. ඕනනම් අපි මෙහෙම දානෙ කරමු. උපසම්පදා හාමුදුරු 3 නමයි සාමණේර හාමුදුරු 2 නමයි. වඩම්මලා පින්කම කරමු. අම්මලගේ මූණු දෙල් වෙනවද නැද්ද? ආයි මූණ එල්ල ගන්නවානේ. ඒ කියන්නේ කේන්දරකාරය විශ්වාසය හාමුදුරුවන්ට වඩා බුදුහාඳුරන්ගේ දේශනාවට වඩා ඊට පස්සේ කේන්දරේ විශ්වාස කරනවා. කේන්දරයට ගිහ උපසම්පදා හාමුදුරු 5 නමක් නම් ආයි අපිට 5 නමක්ම තමයි ඕනේ. නැත්තම් අපි එහා පන්සලට ගිහිල්ලා කරගන්න. ඒ තරම් බුද්ධියක් තියෙන අම්මල තාත්තලා අපිට ඉන්නේ. ඉතින් ඒ නිසා මේ තරහකට වෛරයකට දේශයකට කියනව නෙවෙයි. මේවා අපේ හැදෙන්න ඕනේ.
බුද්ධිමත්කම කියන එක අපිට තියෙන්න ඕනේ. මොලයක් කියලා එකක් මිනිස්සෙක්ට හම්බෙලා තියෙන්නේ. මිනිස්සෙගේ මොලේ කියන එක වඩා දියුණු වෙලා තියෙන්නේ. ඒක වර්ධනය වෙලා තියෙන්නේ වෙන මොකටවත් නෙවෙයි. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ නිසා. එනිසා බුද්ධිමත්කමින් ප්‍රයෝජන ගන්න, හිතලා වැඩ කරන්න, යමක් කරන්න කියන්න කලින් හැම දෙයකම අර්ථය ප්‍රයෝජනය හිතලා ඉන්න. පැහැදිලිද කියන ටික? හරි. නාසකෙන් හොයනවා ග්‍රහලෝක ජීවත් වෙන්න. හොයන ග්‍රහලෝකේ අපි අපල හොයනවා. මාර මොලයක් අපේ ඇයට තියෙන්නේ. මේවා හිතන්න. හරිද? අර රාමුවේ ඉන්න එකෙන් දැන්වත් එළියට එන්න. විවෘත මනසක් ඇති කරගන්න. කවදාවත් නිවන් දකින්න බෑ නැත්තම්. විවෘත මනසක් නැත්තම් විවෘතව සමාජය දකින්න බැරි නම් ගොඩක් දේවල් අපිට වැහිලා යනවා. ගොඩක් දේවල් වලට අපි මුලා වෙනවා. මතක තියාගන්න කොහෙවත් තියෙන ග්‍රහලෝක නිසා අපිට වැරදුන්නේ මේ යන්ත්‍ර මන්ත්‍ර ඕව නිසා අපිට වෙන දේවල් නවත්තන්න බෑ. මතක තියාගන්න මේක ඒකාන්තයි. තමන් කළ හොඳ තමන්ට එනවා. තමන් කරන නරක තමන්ට එනවා. පැහැදිලිද? ඒ නිසා ඔය මේ ගමේ පන්සලේ හාඳුරන්ටත් වඩා කේන්දරකාරයෝ විශ්වාස කරන අම්මලා ඉන්නවා. අපි ඕනේ තරම් දැකලා තියෙනවා. සමහර අම්මලා ඇවිල්ලා කියන හාඳුරනේ කේන්දරයට කිව්වා උපසම්පදා හාඳුරු 5 නමක් වඩම්මලා දානේ දෙන්න. පන්සලේ නායක හාමුදුරුවෝ කිව්වොත් එහෙම බෑ උපාසක අම්මේ. පන්සලේ ඉන්නේ උපසම්පදා හාමුදුරුවෝ 3 නමයි. ඕනනම් අපි මෙහෙම දානි කරමු. උපසම්පදා හාමුදුරුවෝ 3 නමයි, සාමණේර හාමුදුරුවෝ 2 නමයි. වඩම්මලා පින්කම කරමු. අම්මලගේ මූණු දෙල් වෙනවද නැද්ද? ආයි මූණ එල්ල ගන්නවානේ. ඒ කියන්නේ කේන්දරකාරය විශ්වාසයි හාමුදුරුවන්ට වඩා. බුදුහාමුදුරන්ගේ දේශනාවට වඩා ඊට පස්සේ කේන්දරේ විශ්වාස කරනවා. කේන්දරයට ගිහ උපසම්පදා හාමුදුරුවෝ 5 නමක් නම් ආයි අපිට 5 නමක්ම තමයි ඕනේ. නැත්තම් අපි එහා පන්සලට ගිහිල්ලා කරගන්න. ඒ තරම් බුද්ධියක් තියෙන අම්මල තාත්තලා අපිට ඉන්නේ. ඉතින් ඒ නිසා මේ තරහකට, වෛරයකට, දේශයකට කියනව නෙවෙයි. මේවා අපේ හැදෙන්න ඕනේ. බුද්ධිමත්කම කියන එක අපිට තියෙන්න ඕනේ. මොලයක් කියලා එකක් මිනිස්සෙක්ට හම්බෙලා තියෙන්නේ. මිනිස්සෙගේ මොලේ කියන එක වඩා දියුණු වෙලා තියෙන්නේ. ඒක වර්ධනය වෙලා තියෙන්නේ වෙන මොකටවත් නෙවෙයි. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ නිසා. එනිසා බුද්ධිමත්කමින් ප්‍රයෝජන ගන්න, හිතලා වැඩ කරන්න, යමක් කරන්න කියන්න කලින් හැම දෙයකම අර්ථය ප්‍රයෝජනය හිතලා ඉන්න. පැහැදිලිද කියන ටික?